මෙහෙමයි මං අර වීඩියෝ එකක් කරානේ හොඳම කෝල් සෙන්ටර් එක මොකද්ද නරකම සර්විස් එකක් තියෙන කෝල් සෙන්ටර් එක මොකද්ද කියන එක. ඒකට මේ සෑහෙන පිරිසක් මට මේ කමෙන්ට් එකක් දාලා තිබ්බා, පෞද්ගලිකව මට මැසේජ් එකක් දාලා තිබ්බා. ඉතින් මේ ඒකෙදි ගොඩක් බැංකු වලට ඒ කියන්නේ ගොඩක් සර්විස් එක අතින් පල්ලෙහා තියෙන බැංකු ගොඩක් විවේචනය කරලා තිබ්බා. ඉතින් මම හිතුවා මේකට මේ පොඩි සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න ඕනේ කියලා. කීප දෙනෙක් එක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ තියෙන අත්දැකීම් මොනවද කියන එක බෙදා හදා ගන්න. ඉතින් මේක ගොඩක් සාර්ථක වුණා. ඉතින් අපි බලමු මොනවද මම අහපු ප්‍රශ්න ටික ඒගොල්ලන්ගෙන් කියන එක. ඉතින් ගොඩක් දෙනෙක් ඇත්තටම හොඳින් ඒකට සහභාගී වෙලා ඒගොල්ලන්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තා. බලමු මොකද්ද අපි එතනදි කරේ කියන එක. මුලින්ම අහපු ප්‍රශ්න තමයි ඕගොල්ලන්ගේ බැංක් account එකේ බැංක් account එක තියෙන බැංක් එකෙන් ඕගොල්ලන්ට දෙන සර්විස් එක කොහොමද කියලා. ඒ කියන්නේ ඒ සර්විස් එක පැත්තෙන් ඕගොල්ලන් සෑහීමකට පත් වෙනවද කියන එක තමයි මම පළවෙනිට බැලුවා. යම් තාක් දුරට ඇත්තටම සතුටුයි බැංක් ඔෆ් සිලෝන් එක ගැන. ගොඩක් කොච්චර කාලද දැන් account එක? ඒක මං හිතන්නේ දැන් අවුරුදු 30 ගණක් විතර. ඒක මම ආසම් බැංක් එක හොඳයි ඇත්තටම. ඇත්තටම මම බැංක්ස් කීපයක් එක්කම වැඩ කරලා තියෙනවා. මොකද මම කරන්නේ එක්ස්පෝර්ට්ස්. ඇත්තටම ගාමන්ට්ස් එක්ස්පෝර්ට්ස් කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මම හිතනවා දැන් වෙනකොට බැංකින් සිස්ටම් එක හොඳ තත්යකට ඇවිල්ලා තියෙනවා ඉස්සරට වැඩිය. මොකද අපිට ඉස්සර ගොඩක් වෙලාවට අපි එක්ස්පෝර්ට්ස් කරනකොට අපිට සිද්ධ වෙනවා TT කරන්න. ඒ කියන්නේ අපිට සල්ලි අවරනවා වෙන රටකට. මොකද පැන්ඩමික් කාලේ තමයි අපිට ඒක ලොකුම ප්‍රශ්නයක් ඇති වුණේ. හැබැයි දැන් ඒක මේවා වෙලා දැන් අපිට ඕන මුදලක් ඕන රටකට යවන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ අපි එක්ස්පෝර්ට් කරන්නේ අපි ඩොකියුමන්ට්ස් අපි සබ්මිට් කරන ඕනේ ලංකාවේ ගවර්න්මන්ට් එකට. නමුත් මම හිතනවා දැන් බැංක් සිස්ටම් එක ඉස්සරට වැඩිය අපිට පොඩ්ඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙලා තියෙනවා කියලා. කමර්ෂල් බැංක් එක තියෙනවා, මගේ පේපර්ස් බැංක් එක තියෙනවා, ඒ වගේම සම්පත් බැංක් එක තියෙනවා. කමර්ෂල් බැංක් එක හොඳයි ඇත්තටම, සර්විස් එක හොඳයි. සෑහීමකට පත් වෙනවා කියන්නේ මගේ තියෙන සේවින් එක ගැන නම් සෑහීමකට පත් වෙන්නේ නැහැ. සෑහෙන දුරට තෘප්තිමත්. හොඳටම තෘප්තිමත්. සාමාන්‍යයෙන් සර්විස් එකක් යන විදිහට දැන්ට බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ කමර්ෂල් බැංක් එක හොඳටම ඒ කියන්නේ හොඳයි. සමහරලාට ඉතින් ඔය මැසේජස් එහෙම එන්නේ නැහැ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින්. ඊට පස්සේ අහපු එක තමයි අපි ඒ කියන්නේ බැංක් එක ඒ කියන්නේ ඔයාගේ account එක තියෙන බැංක් එකෙන් දෙන සර්විස් එක සෑහීමකටපත් වෙන්නේ නැත්තම් ඔයාට පේනවා නම් ඒ සර්විස් එක දෙන බැංක් එකේ අඩුපාඩු මොන හරි ඔයාට පේන දෙයක් තියෙනවා නම් ඒක හදාගන්න ඒගොල්ලන්ට මොන වගේ උපදේශනයක්ද ඔයාට දෙන්න පුළුවන් කියන එක තමයි මම දෙවෙනි උට හෙව්වේ. සමහරක් ඇත්තටම accounts වල කියන්නේ online banking වල issues තියෙනවා. ගොඩක් තියෙන services වල lags එනවා. වෙලාවකට password reset කරාම වැඩ කරන්නේ නැහැ. ඒ වගේම interfaces වල ගොඩක් issues තියෙනවා. Yeah, I'm pretty satisfied because of the online applications as well as the ATM services. It's pretty good, but I'm pretty disappointed because when I'm withdrawing 1,000 rupees for some things, I have to pay 30 rupees. When I'm withdrawing with other banks like BOC or HNB, something as well. But other than that, I'm pretty good. Fine. අර ඒ කියන්නේ සමහරක් ෆීචර්ස් තියෙන අතරම ඊට වඩා තියෙනවට වඩා හොඳට ඩිවෙලොප් කරන්න පුළුවන් දේවල්. අර ඒ වගේ ඉෂුස් නිසා ඔන්ලයින් බැංකින් ගැන ටිකක් ඩිස්සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා සමහරක් වෙලාවට. මම මෙහෙ නෙවෙයි මහවැලි සිස්ටම් C එකේ. ඒ අර අපි නවබැදගමට බැංක් ඔෆ් සිලෝන් එකේ බ්‍රාන්ච් එකක් ඉල්ලලා තියෙනවා. අපි ගොඩනැගිල්ලකුත් ඒව කළා. කොහොම දෙන්නම් කියලා පස්සේ දුන්නේ නැහැ. ඔක්කොමගේ මැනේජර්ස්ලාත් ගොඩක් යාළුවෝ ඉන්නවා. නමුත් අන්න ඒ වගේ ෆැසිලිටිස් අර මිනිස්සුන්ට සපයනවා නම් හොඳයි කියන එකයි තියෙන්නේ. පස්සේ මම ATM එකක් කිල්ලුවා. එතෙන්දී කිව්වා ඉතින් අර ට්‍රාන්ස්පෝර්ට් කරන්න මුදල් ප්‍රශ්නයක් කියලා. ඒකෙන් මේ කියන්නේ කිලෝමීටර් 13ක් විතර තියෙනවා කියලා. ඉතින් අපි 13ක් ගෙවාගෙනම එන්න ඕන දෙහිඅත්ත කණ්ඩියට නවමැදකම ඉඳලා. මෙහෙමයි දැන් ඔය ගොඩක් මිනිස්සුන්ගේ දැනුවත් කිරීම අතින් පොඩ්ඩක් මතකෙලි දෙනවා. මොකද ගොඩක් අර ඒ කියන්නේ හැකර්ස්ලා වගේ ඉන්නවා. ගොඩක් අර ගම්බද කියන්නේ කොළඹ මිනිස්සු තුන සාමාන්‍යයෙන් දැනුවත් මදි. ඉතින් ඒක ගොඩක් පබ්ලිසිටි එකක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ආරක්ෂාව පැත්තෙන් මේ ඔන්ලයින් අරා ගොඩක් හැකර්ස්ලා ඔන්ලයින් මේ ලොග් වෙලා මිනිස්සුන්ගේ සල්ලි ගන්නවානේ. ඒ පැත්තේ අතර මේ නීතිය පැත්තනොත් මම හිතන්නේ මේ ලංකාවේ මදි නීතිය ඇත්තරම. අපිට ඒ වගේ ගැටලු තියෙනවා. අන්න ඒ වගේ ඒවට විසඳුම් දෙනවා නම් අනිත් එක බිස්නස්මන්ලා ගොඩක් වැඩි ඒ ඒරියා එකේ. ඒකෙන් අර මිනිස්සුන් ගොඩක් අර මහජනික බැංකුව පැත්තට හුරු වෙලා තියෙනවා. ඉතින් අර බැංක් ඔෆ් සිලෝන් එකට යමු වෙනවා ගොඩක් ඒ වගේ ඔයලා බලලා මේ වගේ කරනවා නේද? ඇත්තටම මොකද මම ඇත්තටම පිටරටවල වල යන කෙනෙක්. ඉතින් මම සමහර බැංක්ස් පිටරට බැංක්ස් වලට ගියාම ප්‍රධාන දේ තමයි ඉතින් ඒක ඇත්තටම බැංක් එකකට කරන්න පුළුවන් නෙමෙයි විශේෂයෙන්ම මේ ඉන්ට්‍රස්ට් එක කියන එක පොලිය කියන එක.
නමුත් මම හිතන්නේ ඒක බැංක් එකකට තනි තීරණයක් ගන්න පුළුවන් එක. නමුත් බිස්නස්මන් කෙනෙක් විදිහට පිටරට බැංක්ස් ඇත්තටම ඒගොල්ලන්ට දෙන ෆැසිලිටිස් බෙනිෆිට්ස් 100%ක්ම අපිට හම් වෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ලංකාවේ විතරනේ මේ පිටරට තියෙන බැංකින් ෆීල්ඩ්ස් වල සමහර ෆීචර්ස් තියෙන අපිට ඇඩැප්ට් කරගන්න පුළුවන්. අනික එක මගේ පේරන්ට්ස්ත් කොහොමද බැංකින් වල ඉන්නේ. එතකොට මම දකින දෙයක් තමයි යාළුවගේ සිස්ටම්ස් ගොඩක් අවුට්ඩේටඩ්. එතකොට ඒවා ගොඩක් යාළුවා යූස් කරන්නේ පරණ ඩිවෙලොප් කරපු ලැන්ග්වේජස් වලින් සිස්ටම්ස් අප්ඩේට් කරන්න හරියට අර ඒ වගේ ඉෂුස් යාලට සෝල්ව් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම අලුත් නිව් ඇඩැප්ටබිලිටි එකක්. ඒ කියන්නේ නිව් ටෙක්නොලොජි එකට ඇඩැප්ට් වෙන්න පුළුවන්. ඒක ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් වෙයි කියලා හිතනවා බැංකින් ෆීල්ඩ් එකට. ඉම්ප්‍රූව් කරගන්න තියෙන්නේ ඔය මැෂින්ස් ටෙලර් මැෂින්ස් පොඩ්ඩක් අර මේ සමහරලාට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. අර ඒ වගේ ඒවා පොඩ්ඩක් ටිකක් ඩිලේ වෙනවා. පොඩ්ඩක් පෝලිං වැඩි යන ඒවා ටිකක් පොඩ්ඩක් මේ කරගන්න පුළුවන් නම් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ඔයට වඩා කස්ටමර් සර්විස් එකක් මම හිතන්නේ ඕනේ ගොඩක්ම. අනිත් එක එයාලා ඒ කියන්නේ එයාලගේ අපේ පාරිභෝගික විදියට එයාලා අපි ගැන ඔයට වැඩිය චුට්ටක් මේ උළුල් වෙන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ මේ ප්‍රයිවට් බැංක් සෙක්ටර් එක විශේෂයෙන්. ගොඩක්ම අඩුපාඩු තියෙන්නේ මම හිතන්නේ බැංක් එකට ගියාට පස්සේ තමයි ඉතින් ගොඩක් කස්ටමර් සර්විස් එකේ දැනට තියෙන ෆෝල්ඩින් වල ඉන්න එක තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. බැංක් එකක නම් වැඩ කර ගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. ඊයේත් මම ගිහලා මම හිතන්නේ පැය 4කට වැඩි. මේ එක ගවර්න්මන්ට් එකක් බැංක් එකට ගිහලා account එකක් ඕපන් කරන්න පැය 4කට වැඩි හිටියා. ඉතින් මම හිතන්නේ මේ පොඩක් එයාලගේ ස්ටාෆ් එක මේ අර කියන්නේ කවුන්ටර්ස් තියෙන ස්ටාෆ් එක නෙමෙයි. අර එයාලා තව ස්ටාෆ් එකක් ගන්නවානේ. ඒක චුට්ටක් වැඩි කරගත්තා නම් මේ ඔයට වඩා මේ හොඳ සර්විස් එකක් දෙන්න පුළුවන් කියලා මම හිතනවා. Thank you. ගොඩක් වෙලාවට ඔන්න මේ ඔය මේ නෙට්වර්ක් ප්‍රශ්න තමයි ඉන්නේ. වෙලක් වෙලාවට වැඩ කරන්නේ නැතුව නෝ වගේ තමයි. ඉඳලා හිටලා තමයි. ඊට පස්සේ එහෙම මෙහෙන් ගිහිල්ලා මං ඇහුවා බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ හොඳම සර්විස් එක දෙන බැංක් එක මොකක්ද කියන එක. ඒකට මෙන්න මේ විදිහට තමයි උත්තර හම්බුනේ. එතකොට දැන් ලංකාවේ අපි ගත්තොත් ලංකා බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ හොඳම සර්විස් ප්‍රොවයිඩර් කවුද? බැංක් එකද? බැංක් එක. මොන බැංක් එකද? කියන්නේ මම හිතන්නේ කොමර්ෂල් බැංක් තමයි. කොමර්ෂල් බැංක්. ඉතින් ඒගොල්ලන්ගේ ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකම හරි ඉක්මනින් කරන්න පුළුවන්. ඇප් එකට ලොග් වුණාම ඒ ටික තමයි. මම දැනට දැකලා තියෙන කමර්ෂල් බැංක් එක හොඳයි කියලා. ඇත්තම කිව්වොත් HMB. මං හිතන්නේ ප්‍රධාන පෙළේ සම්පත් කමර්ෂල් බැංක් තමයි නම්බර් 1, සම්පත් බැංක් නම්බර් 2 ඔය දෙක තමයි ලීඩින් ඉන්නේ. මං හිතන්නේ කොමර්ෂල් බැංක් එක කියලා. මම මගේ account එකේ තියෙන කොමර්ෂල් බැංක් එක මං හිතන්නේ කොමර්ෂල් බැංක් එක. මට ඇත්තටම මෙහෙම මට හැම බැංක් එකක් ගැනම කියන්න බෑ. මම ඇත්තටම මුලින් වැඩ කරලා තියෙනවා සෙලාන් බැංක් එකත් එක්ක. ඇත්තටම සෙලාන් බැංක් එකේ හොඳ සර්විස් එකක් දුන්නා. ඊට පස්සේ මම වැඩ කරලා තියෙනවා NDB බැංක් එකත් එක්ක, නේෂන් ට්‍රස්ට් බැංක් එකත් එක්ක. හැබැයි මම එක දෙයක් කියනවා. මම නේෂන් ට්‍රස්ට් බැංක් එකේ සර්විස් එකට නම් ඇත්තටම කැමති නෑ. සාමාන්‍යයෙන් ඉතින් BOC එකත් හොඳයි ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලෝ ඇත්තටම මේ ලංකාවේ තියෙන බැංක්ස් වලින් මම හිතන්නේ ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලගේ පැත්තට වැඩිය ඒගොල්ලෝ හිතන්නේ ඒගොල්ලන්ගේ පැත්ත. මොකද සමහර තැන්වලදී මම බිස්නස් කරනකොට අපි ස්ට්‍රගල් කරපු අවස්ථාවල් ඇති වුණා. ඒ කියන්නේ මම කියන්නේ අපි මේ ලෝන් ඉල්ලලවත්, OD ඉල්ලලවත් නෙමෙයි. සමහර තැන්වලදී අපිට කියන්නේ සපෝට් එක නේෂන් ට්‍රස්ට් බැංක් එකේ තමයි තිබුණේ නැත්නම් ඒ ආරෙන්න මම වැඩ කරපු NDB බැංකුව, සෙලාන් බැංකුව, ඊළඟට මම පීපල්ස් බැංක් එක වැඩ කරලා තියෙනවා, පෑන් ඒෂියා බැංක් එකත් එක්ක. ඒතර ඒගොල්ලෝ අපිත් එක්ක ඇත්තටම හොඳට ගනුදෙනු කරලා තියෙනවා, දැනටත් කරනවා. මොකද අපි සමහර වෙලාවට අපේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපි ගොඩක් වෙලාවට දැන් හැම කෙනෙක්ම යූස් වෙලා තියෙන බැංක් එකට යන්න නෙමෙයි. අපි හැමදාම ෆෝන් එකෙන් කරන්නේ දැන්. ඉන්නලා තියෙන බැංක් ඔෆ් සිලෝන්. ඒ කියන්නේ රත්යාදුවක් නැහැ. හුඟක් අනිත් එක දැන් අපි සමහර බැංක් වලට ATM වලට ගියාම මුදල් නැහැ. මේක එහෙම වෙලා නැහැ මට ඒක. අත්දැකීමෙන්. දැනට මම යූස් කරන එකේ නම් කමර්ෂල් තමයි ඉතින්. පීපල්ස් බැංක් වලට අමතරව සම්පත් බැංක් එක නෙමෙයි මං හිතන්නේ කමර්ෂල් එක තමයි දැනට තියෙන්නේ. මම නම් දාලා තියෙන්නේ මේ BOC එකනේ. BOC එක තමයි ඉතින් මම අනිත් ඒවා ගැන නම් ඉතින් දන්නේ නැහැ. රයිට්. ඒ කියන්නේ සර්විස් එක පැත්තෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. බොහොම ස්තුතියි. කියන්න බෑ. තරංගකාරීත්වය අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අර විදිය තමයි හැම බැංක් එකක්ම යන්නේ. එතකොට අර සේවකයා තෘප්තිමත් වෙන විදියට ඒ ආයතනයේ අදාළ බැංක් එක ක්‍රමවේදයේ ක්‍රියාපටිපාටිය හරියට කරගෙන ගියොත් ඒ විදියට හරියද? කමර්ෂල් කමර්ෂල් බැංක්.